දවසක් ඒවා ගයිස් ළමයි අද මං ආවා ෂෙරටන් හෝටල් එක ගාවට. මේ කුවේට් සිටි එකේ තියෙන ෂෙරටන් හෝටල් එක ගාවට ආවා. ඇයි මං ආවේ මෙතෙන්ට? දන්නේ නැහැනේ. එහෙනම් දැනගන්න මං ආවේ RR බුරියානි කණ්ඩ. RR බුරියානි. ඔයාලට මම පෙන්නන්නම් එතන කොතනද කියලා RR බුරියානි. සුපිරි තැනක් ෂෙරටන් එකේ එහා පැත්තේ තියෙන්නේ මේක. ඉතින් RR බුරියානි කණ්ඩ යන්න අද බුරියානි කණ්ඩ කියලා හිතුණා මායි මගේ යාළුවයි ටැමිල් එක්කෙනෙක් එයා තමයි තන හොයාගත්තේ. RR බුරියානි කියලා අලුත් තැනක් දාලා එයාගේ යාළුවෙක් ඉන්නවා කියලා කිව්වා. ඉතින් අපි චුට්ටක් යනවා එතෙන්ට. එතෙන්ට අපි ගිහිල්ලා කොහොමද කියලා පෙන්නන්නම් RR බුරියානි. මෙන්න ළමයි පේස් එක. මේ මාලියා එකේ. මාලියා එකේ මේ එහා පැත්තේ තියෙනවා ග්‍රෑන්ඩ් එක. මෙතන පෝ පොයින්ට් හෝටල් එක තියෙනවා. ෂෙරටන් එක තියෙනවා. ඔයාලට පේනවා. ඊට පිටිපස්සේ මේ ෂෙරටන් එක තියෙනවා. එහා පැත්තේ පෝ පොයින්ට් එක තියෙනවා. ඊට එහා පැත්තේ තියෙන ග්‍රෑන්ඩ් එක. එතන එහා පැත්තේ තමයි තියෙන්නේ මාලියා එකේ අපේ ග්‍රෑන්ඩ් එක තියෙනවා. එතකොට මාලියා එකේ ඒ ටික තියෙනවා ඇතුලේ. ඒ ඇතුලේ තමයි තියෙන්නේ RR බුරියානි හෝටලේ. ටැමිල් හෝටලයක්, සුපිරි හෝටලේ. ඔයාලට අතුලත් එක්ක අපි පෙන්නන්නම්. වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. පැත්තේ පාකින් එකේ දාලා අපි මේ යන ගමන් ළමයි මේ පැත්තෙන් ආවොත් මෙතනින් පාර පැනලා යන්න පුළුවන්. මෙතන හෝටල් එක ගාවින් ඉස්සරහට ගිහලා උතනින් යන්න පුළුවන්. නැති වුණොත් එහා පැත්තෙන් එනවා නම් උතන රවුන්ඩ් බෝඩ් එකේ තියෙන රවුන්ඩ් බෝඩ් එකෙන් කෙලියම් ඉස්සරහට ඇවිල්ලා එතන තියෙනවා U-turn කරන්න. එතන U-turn කරලා ඉවරලා ළමයි අතුලට එන්න තියෙනවා. එතන පාකින් කරන්න තියෙනවා. එතන පාකින් කරලා අපිට අතුලට යන්නත් පුළුවන්. මං ආවේ මේ පැත්තෙන්. මොකද මම හෝටල් එකේ වැඩ කරන නිසා මම ආවේ මේ පැත්තෙන්. ඔයාලට අර පැත්තෙන් එන්නත් පුළුවන් ළමයි මේ පැත්තෙන් එන්නත් පුළුවන් ඈ. ඔය ගේට් දෙක එහා පැත්තේ එතන ගේට් එක තියෙනවා. මෙතන මෙහා පැත්තේ ගේට් එක තියෙනවා. මේ පැත්තේ හෝටල් එක තියෙනවා. මෙහා පැත්තේ ග්‍රෑන්ඩ් එක තියෙනවා. කෙහෙල් කොලේ මෙතන දෙන්නේ නැහැ කන්න. කෙහෙල් කොලේ දෙන්නේ බලන්න. ලස්සන ප්ලේස් එකක් ළමයි. कहाँ बाद में क्या जाने का अवन्यूज जाने का में जाने මේ පේනවනේ ළමයි ගෙනල්ලා තියෙන බඩුව ඈ. බුරියානි लेके आया RR बुरियानी. Taste good ah. ළමයි එන ඔන්න අපි කාලේ යනවා. මේ ඉතුරුත් තුනා දෙකයි ගත්තේ. එහෙනම් ඔන්න අපි කාලා ආවා. RR බුරියානි කාලා ආවා. ඉතින් ඔයාලටත් ආවොත් මේ ෂෙරටන් එකේ ඉස්සරහ තියෙන පාකින් එකේ පාක් කරලා යන්න පුළුවන් වාහනේ ඕන නම්. වාහනේ පාක් කරනවා නම් සතිය දවස්වල නම් පාක් කරන්න බෑ. මොකද සතිය දවස්වල හෝටල් එක බිසි නිසා පාක් කරන එක පිට වාහන පාක් කරන්න දෙන්නේ නැහැ. ඒක නිසා සිකුරාදා වගේ සෙනසුරාදා වගේ ආවොත් අනිවාර්යෙන් පාක් කරගන්න පුළුවන්. සිකුරාදා සෙනසුරාදා දවස් දෙකේ ෆ්‍රී තියෙන්නේ. පාකින් කරලා ඔයාලට එතනට ගිහිල්ලා කාලා එන්න පුළුවන්. එහෙනම් සියලුම දෙනා වීඩියෝ එක බැලුවා නම් ෂෙයා කරලා ලයික් කරලා කමෙන්ට් එකක් දෙන්න. අනිවාර්යෙන් සියලු දෙනාට ජය වේවා.